අයිබෝවන් හැමෝටම ජයවෙන්න ඕන සුබ වෙන්න ඕන. අපි මේ කතා කරන්නේ ෆියුචර් ඉන්ටර්නැෂනල් කැම්පස් එක තුලින් සාමාන්‍ය පෙළ කඩඉමම දිනන්න හැකියාව ලැබෙන්න කියලා අපි හදවතින්ම හැමෝටම සුබවතුන් එකතු කරන්න කැමතියි මේ වෙලාවේ. භාගේ ඉවර වුණාට පස්සේ ප්‍රතිඵල එන්නකම් පොඩි කාලයක් තියෙනවනේ. මේ කාලය කොහොමද අපි හරියට අපේ ජයග්‍රහණය පැත්තට හරවගන්නේ? අන්න ඒ ගැන කියන්න තමයි මේ ආවේ. මොකද අනිවාර්යෙන් අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ කඩේම ඔබ ජයග්‍රහණය කරනවා. හැබැයි එතනින් එහාට මේ ගෙවන හැම තප්පරයක්ම අපි අපේ ලයිෆ් එකට අනාගතයට ජයග්‍රහණයේ පැත්තට පාර හරව ගත්තොතින් ඔබ තමයි දිනන්නේ. මොකද ලෝකය දිනන පැත්තට ඇවිල්ලා තියෙන්නේ, දිනන පැත්තට හැරවෙන එක අපේ අතේ තියෙන්නේ. අපේ අතේ කියන්නේ ඔබේ අතේ තියෙන්නේ. ඉතින් ඔබ ඒ පැත්තට හරව ගන්න. රයිට්. මම මේ කියන්න හදන්නේ මේකයි. බස්නාහිර පළාත් ශිෂ්‍යත්ව වැඩසටහන. බස්නාහිර පළාත් ශිෂ්‍යත්ව වැඩසටහන. අද මේ වගේ කාලයක නොමිලෙම අපිට ලෝකෙ දිනන්න අවශ්‍ය කරන පාඨමාලාවල් හදාරන අවස්ථාවක් ලැබෙනවා නම් ඇත්තට මේක වාසනාවක්. අන්නේ වාසනාව මෙන්න දෙනවා ඔබට. ඔබ ලබා ගන්න එක ඔබේ අතේ තමයි තියෙන්නේ. හරි, මම මේ කියන්න හදන්නේ ෆියුචර් ඉන්ටර්නැෂනල් කැම්පස් තුලින් අපි මේ වැඩේ ඔබ ළඟට අරගෙන අවිල්ලා තියෙනවා. කතාවෙම කියනවනේ ෆියුචර් අනාගතය. ඔව්, අනාගතය දිනන්න. හරි. අපි ඉංග්‍රීසි විෂය හරියට ඉගෙන ගන්න ඕනනේ. ඉංග්‍රීසි කතා පුහුණුව හරියට ලබා ගන්න ඕන. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි වචන හසුරද්දි ඒ වචන ලෝකයට ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා කතා කරද්දි ලංකාවේ අපි යාළුවොත් එක්ක කතා කරන විදිහට නෙවෙයි ඒ රටවලට හරියන විදිහට කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ වචන අපි හරියට කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ නේ? මේ දේවල් හරියට A to Z දැනගන්න ඔන්න දෙනවා අවස්ථාව. සාමාන්‍ය පෙළ විභාගයේ කඩේම ඉවර වෙලා ප්‍රතිඵල එනකන් ඉන්න කාල සීමාව තුළ මේ මාස 3 ඇතුළත ඔබට නොමිලේම මේ පාඨමාලාව හදාරන අවස්ථාව දෙන්න හදන්නේ. ඉතින් ලංකාවේ හතර වටේම ඔබ දන්න ගරු කරන හැමෝගෙම ගෞරවය දිනාගත් හැම පාසලකටම මේ අවස්ථාව වෙන් කර දීලා තියෙනවා. පාඨමාලා ටික ඉස්සෙල්ලා මතක් කරන්නම්. ඉංග්‍රීසි කතාව හරියට ඉගෙන ගන්න පාඨමාලාව හදාරන්න පුළුවන්. විභාගයෙන් පස්සේ සාමාන්‍ය පෙළ විභාග කඩීමෙන් පස්සේ ඔන්න නොමිලෙම හරි. රුපියලකට අය කරන්නේ. එතකොට තොරතුරු තාක්ෂණය IT පැත්තට අනිවාර්යෙන් අපි හැරෙන්න ඕන කාලයන්නේ. ලෝකෙ තප්පරෙන් තප්පරය ටෙක්නොලොජි එක අලුත් දේවල් තාක්ෂණය IT පැත්ත දිනු වෙනවා. එහෙනම් ඉතින් මේ දේවල් අපේ පැත්තට හරව ගන්න ඕන. නැත්නම් අපි ලින්දේ ඉන්න ගෙම්බෝ වගේ. ගෙම්බෝ වෙන්න බෑනේ නේද? ලෝකෙ දිනු වෙලා තියෙන්නේ. ඔබට අපි දෙනවා නොමිලේ මේ පාඨමාලා හදාරන්න. මම මේ එකින් එක පැහැදිලි කරගෙන යන්නේ. අනිත් එක තමයි පරිගණක සිතුවම් නිර්මාණ පාඨමාලා. ඒ කියන්නේ ග්‍රැෆික් පැත්ත. හරි, ග්‍රැෆික් කරන්න පැත්ත. අද ලෝකෙ දිනන්න පුළුවන් නියම පැත්තක්. සල්ලි හම්බ කරන්න පුළුවන් නියම පැත්තක්. අල්ලගත්තොත් මේ මාස 3 ඇතුළත මේ පාඨමාලාව ගොඩම තමයි. අනිත් එක තමයි අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සහ අන්තර්ජාල අලෙවි කරන පාඨමාලාව. මේ පිළිබඳව හදාරන්න පුළුවන්. සමහර වෙලාවට මේ වචන අදම වෙන්න පුළුවන් අහන්නේ නේ. මේ තුලින් සල්ලි හම්බ කරලා ලෝකෙ දිනන්න පුළුවන්. රයිට්. අපි මේ පාඨමාලා හදාරන්න නොමිලම අවස්ථාවක් ලබා දෙන්න හදන්නේ. ඒ වගේම තමයි මානව සම්පත් කළමනාකරන පාඨමාලාව. ගිනුම් කරන ශිල්ප පාඨමාලාව. ඒ කියන්නේ AAT කියලා කියන්නේ. රයිට්. නොමිලේ මේ ඔක්කොම නොමිලේ. එතකොට වරණත් කළමනාකරන ගිනුම් කරන පාඨමාලාව. CMA කියලා කියන්නේ නේ. සමහර වෙලාවට මේ ගැන දැන් ඔබ දන්නවත් ඇති, නොදන්නවත් ඇති. කොහොම හරි කමන්නේ මේ හැම පාඨමාලාවකම සහභාගී වෙන තමන් කැමති පාඨමාලාව තෝරගන්න පුළුවන්. එතකොට ජපන් භාෂාව. ජපන් යන්න නම් අනිවාර්යෙන් ජපන් කතා කරන්නම ඕන. කොහොමද ජපන් යන්න ජපන් භාෂාව ඉගෙන ගන්න? නොමිලේ ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. අම්මට තාත්තට අනේ පුතේ වදයක් වෙන්නේ නැතුව, කරදරයක් වෙන්නේ නැතුව, බරක් වෙන්නේ නැතුව මේ දේවල් ඉගෙන ගන්න හම්බ වෙනවා කියන්නේ මේක නියම chance එකක්. මිස් කරගන්න එපා. මම මේ කියන්නේ එකින් එක රටකල් කියාගෙන යන්නේ විභාගයෙන් පස්සේ ප්‍රතිඵල එනකම් මාස 3ක් ඒ කාල සීමාව ඇතුළත මේ පාඨමාලා හදාරන්න නොමිලේ අවස්ථාව වෙන් කර ගන්න අපි දෙනවා ඉඩ. ඉතින් බස්නාහිර ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ තමයි මේ පාඨමාලා ලැබෙන්නේ. කොරියන් භාෂාව, දෙමළ භාෂාව මේ දේවල් පවා ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි වෘත්තීය මට්ටමින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවාට ඔබට දැන් ඔබ ජර්මන් ටෙක් ආයතනය ගැන අහලා ඇති. ජර්මන් ටෙක් ආයතනයේ මොනවද කරන්නේ නේ? මොන වගේ පාඨමාලාද කරන්නේ? අපි ඒ පාඨමාලා මොනවද අපි තෝරගන්නේ?
ඒ දේවල් ගැනත් හරියාකාරව ඔන්න ඔබව දැනුම්වත් කරන්න සූදානමින් ඉන්නවා මේ විශේෂ අපි මේ සඳහන් කර පාඨමාලා තුල. ඉතින් අපි ඔබට මතක් කරනවා, අපි ආරාධනා කරනවා එක තැනකට සීමා වෙලා ඉන්න එපා. කොටු වෙලා ඉන්න එපා. හැම පැත්තරම මේ මනස විහිදුවන්න. S2 ඇරලා බලන්න, ලෝකෙ දිහා බලන්න. ලෝකෙ දිහා බලලා අපි මොකද්ද අපේ පැත්තට හරව ගන්න පුළුවන් පාඨමාලාව. ලෝකෙ අල්ලන්න. ලෝකෙ අල්ලන්න කියන්නේ ලෝකෙ දිනන්න පුළුවන් පාඨමාලාව මොකද්ද? නොමිලේනේ. නොමිල ලැබෙන අවස්ථාව ප්‍රයෝජනය ගන්න. දිනලා අනිවාර්යයෙන්ම තමන්ගේ අම්මටයි තාත්තටයි ආඩම්බරකාර දුවේ ආඩම්බරකාර පුතෙක් වෙන්න. මේ රටට ණයක් නැති මේ රටේ අභිමානය ලෝකෙට අරගෙන යන්න ඉන්න පුළුවන් දක්ෂයෙක් වෙන්න ඔන්න අවස්ථාව ලබා දීලා තිනවා. මෙහෙම අවස්ථා ලේසියෙන් ලැබෙන්නේ නැහැ. අපි පුංචි කාරණේ මෙහෙම අවස්ථා ලැබුණේ නැහැ. හැබැයි ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙන නිසා තමයි අපි මේ කියන්නේ මේ අවස්ථාවට සහභාගී වෙන්න. නොමිලේ මේ පාඨමාලා ටික හදාරලා දිනන්න පුළුවන්කමක් තියෙනවා. තව කාරණාවක් කියන්න ඕන. දැන් ඔබට ඉස්සරහට ඉගෙන ගන්න බැංකු ණය පහසුකමක් වුණත් ලබා ගන්න පුළුවන් මේ පාඨමාලාවල හදාරනකොට ඒ සම්බන්ධයෙන් යදාළ කට්ටිය ඇවිල්ලා ඔබව දැනුවත් කරේ මේ දේවල් කරන්නනේ ඉස්සරහට සල්ලි හොයාගෙන යද්දි ඉගෙන ගන්න සල්ලිම අවශ්‍ය නම් ඒ දේවල් පවා හොයා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ පාඨමාලා ටික සම්පූර්ණයෙන්ම ඉතින් දැන් කොහොමද මේ වැඩේට ඔයා ජොයින් වෙන්නේ නේ? 0.72යි 66යි 44යි 02.5 තමන්ගේ නම තමන්ගේ පාසල නගරය WhatsApp message එකක් දාන්න. WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ සීළු විස්තර තමන්ට ලබා දෙයි. මෙන්න මෙහෙමයි මේ පාඨමාලාවට කොහොමද සහභාගී වෙන්නේ. ඒ වගේම තමයි මේ ඔන්ලයින් තාක්ෂණය හරහා දැන් බස්නාහිර පළාතෙන් පිටත අපි හිතමු දැන් දකුණු පළාතේ ඉන්න කෙනෙක් කොළඹට එන්න ඕනද? නෑ. ඔන්ලයින් තාක්ෂණය හරහා මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. මේක පුතේ ලැබෙන නියම අවස්ථාව. මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ජීවිතේ දිනන්න වටිනා කියන පාඨමාලාවල් ටිකක් නොමිලේම Tamanට හදාරන ලැබෙන හොඳම අවස්ථාවක්. මේ අවස්ථාව වෙන් කරගන්න. දැන් මේ පාඨමාලාව වෙනුවෙන් ඔන්න මාර්තු 27 28 ඔය දවස්වලදී ඔබට පුළුවන්කම ලැබෙනවා මේ පාඨමාලාවට සහභාගී වෙන්න. ළඟම මේ විභාගය උනත් එක්කම ඊට පස්සේ මේ වැඩේට ජොයින් වෙන්න පුළුවන්. ඒ නිසා chance එක මිස් කරගන්න එපා. හරි වැඩි විස්තර දැනගන්න මම කියන්න කොහොමද කොහටද සම්බන්ධ වෙන්න ඕන මොන මේ අපි කොහොමද ඇවිල්ලා ජොයින් වෙන්න ඕන කාටද කන්ටැක්ට් කරගන්න ඕන තම විස්තරයක් දන්නේ නැහනේ. මේ නම්බරයට කෝල් කරා නම් එහෙම නැත්නම් WhatsApp message එකක් දැම්මා නම් වැඩි විස්තර දැනගන්න පුළුවන්කම ලැබෙනවා. අපි නැවත හම්බ වෙනවා ඉක්මනින්ම මේ පාඨමාලාවල් තුලින්. අපි හම්බෙලා කතා කරමු. අපි ජයග්‍රාහී කාල සීමාවකදී ඉදිරියේදී මුණ ගැසෙමු. ජය වේවා.